හායි ගයිස් අපි අද ඔයගලන්ට කියන්න යන්නේ කොළඹ ඉඳලා පැය එකහමාරකින් විතර බලන්න යන්න පුළුවන් දියැලක් ගැන. මේක ගොර කැල්ල තියෙන්නේ අමිතිරිගල. අපි උදේ 8:00මාරට 9ට විතර වගේ තමයි ගෙදරින් යන්න පිටත් උනේ. එතකොට මහස කළු කරලා තිබුණා. ඉතින් වෙන දෙයක් හොයන් කියලා අපි දෙන්නත් යන්න ගත්ත ගමන ගියා. මේ තියෙන්නේ ඔයාලට පාර දෙපැත්ත පේන view එක. අපි ගියේ කොට්ටාව ඉඳලා. එතකොට කොට්ටාවෙන් අතුරුගිරියට දාලා අතුරුගිරියෙන් හංවැල්ලට දාලා ඊට පස්සේ අමිතිරිගලට දාලා තමයි අපි ගියේ. ලස්සන view එකක් තිබුණා. ඇත්තටම දෙපැත්තේ කුඹුරු ආයවල් එතකොට කැලණි ගඟ යනවා හංවැල්ලෙන් පාරට සමාන්තරව යන්න. ඉතින් එතන මේ ගොරකැල්ලට හැරෙන පාර ළඟ එතන බෝඩ් එකක් ගහලා තිබුණා. ඉතින් ඔයාලා Google Map එක දාගෙන ආවත් ඔයාලට එතනින් හරියටම දැනගන්න පුළුවන් කොහොමද ගොරකැල්ලට හැරෙන්නේ කියලා. මෙතන තමයි ගොරකැල්ලට යන අයට තියෙන පාකින් එක සබල පැතුම් රතගාල කියලා තිබුණේ. එතකොට මෙතන අපි එද්දිත් තිබුණා වීල් දෙකක් ඇවිල්ලා කලින්. මෙතන බයික් එකකට රුපියල් 50ක් ගන්නවා, හෙල්මට් එකකට 20යි. ඒ වගේම මෙතන වොෂ්රූම් යනවා නම් ඒ යන්නත් පුළුවන් ෆැසිලිටිස් තියෙනවා. ඒ වගේම මෙතන පොඩි කඩයක් තියෙනවා. ඔයාලට උඩට නගිනකොට මොනවා හරි කන්න ඕන නම් මෙතනින් ගන්න පුළුවන්. පොඩි පොඩි ස්වීට් අයිටම්ස් තියෙනවා එතන. එතකොට අපි මෙතන පඩිපෙළ දිගේ උඩට නැග්ගා. එතනත් හරිම සේෆ් විදියට හදලා තිබ්බා අත්තටවල් එක්ක. ඉතින් ඔයාලට ෆැමිලි එකක් විදිහට යනවා වුණත් යන්න පුළුවන් හරිම පරිස්සම් තැනක්. ඉතින් ওই විදිහට අපි උඩට යනකොට මේ පාර දෙපැත්ත මෙන්න මේ විදිහට තමයි ඔයාලට ওই වීඩියෝ එකේ පේනවා වගේ තමයි තියෙන්නේ. එක පැත්තක කැලේලි කරලා එක දේවල් හදලා තිබ්බා. එක බිල්ඩින්ග්ස් හදලා තිබුණා. ඊට පස්සේ මෙතනින් තමයි ගොරකැල්ලට යන්නේ වතුර වැටෙන තැනට. ඉතින් අපි ඔහොම ගිහින් ගොරකැල්ලේ වතුර වැටෙන තැනට යනවා. එතකොට මේ ගල් අතරින් ගියාට පස්සේ ඔන්න ওই විදිහට තමයි අපිට ගොරකැල්ලේ වතුර වැටෙන තැන දකින්න පුළුවන් වුණේ. මොකද මෙතන වතුර තිබුණේ නැහැ. වැස් අඩු නිසා වෙන්න ඇති. ඔන්න ওই විදිහට තමයි අපිට පේන්න තිබුණේ. පොඩි පොඩි දියපාරක් විතරයි අපිට දකින්න පුළුවන්කම තිබුණේ. ওই විදිහේ චූටි වතුර පිරුණු වලවල් ඒ වගේ තමයි අතරම ගොරකැල්ලේ තිබුණේ. මං හිතනවා මේක වැහැලා වතුර පිරෙනකොට නම් ගොඩාක් ලස්සන ඇල්ලක් වෙන්න ඇති කියලා. ඉතින් අපි අද තිබුණේ ඔන්න ඔය විදිහට. ඔයාලට පේනවා පොඩි පොඩි වතුර එකතු වෙච්ච තැන් ඒ වගේ තැන්. ඊතර නාන්නවත් වතුර එහෙම චුට්ටක්වත් තිබුණ නැහැ. ඉතින් අපි හිතුවා ටිකක් උඩට යන්න කියලා. ඉතින් එහෙම උඩට යන්න වුණත් තියෙනවා පඩිපෙළක්. ඉතින් ඔයාලට පේන්න තියෙන්නේ ඔන්න ඒ පඩිපෙළ. ඒ පඩිපෙළ නම් එතන දැන් ටිකක් ලිස්සනවා. පේනවා. මම හිතන්නේ ඒක රෙස්ටොරන්ට් එකක් කියලා. හැබැයි අපි නම් එතෙන්ට ගියේ නැහැ. අපි කෙලින්ම නාන තැනක් තමයි හොයාගෙන ගියේ. ඉතින් උඩ අපිට හම්බෙච්ච පළවෙනිම තැන ඔයාලට මේ පේන තියෙනවා view එක. එතන මේ නැචරල් පූල් එකක් වගේ හැදිලා තිබුණා ඇත්තටම. මේ මම හිතනවා වතුර තියෙනවා නම් ගොඩක් ලස්සනයි කියලා. එතනත් අඩුවෙන් වතුර තිබුණේ. මේ තියෙන වලට ඒ පේන view එක. එතකොට අපි ටිකක් එහෙට මෙහෙට ගියා. ඉතින් වතුර ටිකක් තියෙන තැනක් හොයාගන්න. ඉතින් අපිට ඊට වඩා ටිකක් උඩට යනකොට තිබුණේ සංරක්ෂණය කරා කියලා. එතනින් උඩට යන්න එපා කියලා. ඉතින් අපි එතනින් උඩට ගියේ නැහැ. හරිම පිරිසිදුයි වතුර. ඔයාලට පේනවා ඒක වීඩියෝ එකේ වුණත්. මෙන්න මෙතනින් එහාට තමයි අපිට යන්න එපා කිව්වේ. මේ හරිම පිරිසිදු වතුර තියෙන්නේ. වතුර ටිකක් අඩු එක තමයි තියෙන්නේ. ගොඩාක් දෙනෙක් ඇවිල්ලා වතුර අඩු නිසා හැරිලා ගියා. ඒත්
සෑහෙන පිරිසක් හිටියා මෙතන නාන්න. ඉතින් වතුර අඩු වුණත් වෙන දෙයක් වෑන් කියලා මම නම් වතුරට බැස්ස නාන්න. ඉතින් මේක තමයි තිබ්බ view එක. මේක නම් හරිම ලස්සන view එකක් තිබුණේ ඇත්තටම. ඔයාලත් නිදහස් වෙලාවට ගිහින් බලන්න. මොකද හරිම අඩු වෙලාවකින් කොළඹට යන්න පුළුවන් තැනක්. වතුර ටිකක් වැඩිපුර තිබුණු තැනක තමයි අතරම අපි බැස්සේ. මේක තමයි ඉතින් view එක. වතුර තියනවද කියලා හොයලා බලලා යන්න. Google Map එක දාගෙන යන්න. මොකද ඒකේ හරි පාර තියෙනවා. ඉතින් මේක තමයි ගොරකැල්ලට යන පාර. එතකොට අපි පාර දෙපැත්තේ දැක්කේ මොනවද? එතකොට ගොරකැල්ලේ view එක. ඔයාලා ඉතින් මේ වීඩියෝ එකට කැමති නම් like කරන්න. ඒ වගේම අපිට මොන හරි මග ඇරුණා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි අපේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. ඊළඟ vlog එකෙන් අපි හමු වෙමු එහෙනම්. bye.